Welcome back to my channel. අද වීඩියෝ එකෙන් අපි බලමු මගේ healthy morning routine එක. ඉතින් මම උදෙන්ම එක එක දවස් වලට එක එක ඒව බොනවා. ඉතින් අද මම බොන්නේ lemon and cucumber warm water එකට දාලා. මේ drink එක අපිව hydrate කරනවා වගේ අපේ digestion එකටත් හොඳයි. ඒ වගේ අපේ skin එකටත් මේක හොඳයි. ඉතින් අද මම උදේටයි දවල්ටයි දෙකටම කියලා මම වැඩිපුර බත්ම හදාගත්තා. ඉතින් අද ටිකක් ඩිෆරන්ට් විදියට කඩල එහෙම දාලා හැදුවේ. ඒක මාර රසයි ඒ වගේ හෙල්දිත් එක්ක. ඉතින් ඒකට මම පරිප්පුයි බීෆ් කරි එකකුත් හදාගත්තා. ඉතින් මම උදෙන්ම මේ ටික හදලා ඉවර කරලා හස්බන්ඩ්ට ඔෆිස් එකට අරන් යන්නත් රෙඩි කරලා ඊට පස්සේ මාත් වෙලාසරින්ම කෑවා. මම ඉතින් කොහොමද 7:00 වෙන්න කලින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගන්නවා. ඉතින් මේ වගේ හැදුවම උදේටයි දවල්ටයි මගේ දුවත් කනවා ඒක. නැත්නම් එයා ලේසියෙන් මේවා කන්නේත් නෑ පොඩි. ඉතින් මේ වගේ හැදුවම එයා ආසාවෙන් කනවා. ඉතින් උදේ 7:00 වෙන්න කලින් මං ගේ අස් කළා ඉවරයි. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකටයි ලන්ච් එකටයි දෙකටම මම බත් හැදුව නිසා ඉතින් ඒ ඩියුටි එකත් ඉවරයි. ඊට පස්සේ නාන්න කලින් මං හිතුවා අද hair mask එකක් හදමු කියලා. ඉතින් මේ තියෙන්නේ flaxseed වලින් හදපු ජෙල් එක. ඒකට මං අද දවසට beetroot juice බොන්න හිටියේ. මං හිතුවා ඒකෙන් beetroot juice ටිකක් දාගමු කියලා. මේ දෙක හොඳට mix කරලා කොණ්ඩෙට ගන්න තියෙන්නේ. මම ගොඩක් hair mask ගෙදර try කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ best hair mask. flaxseed කියලා කියන්නේ කොණ්ඩෙට විතරක් නෙමෙයි මූණටත් best. ඉතින් මං කියන්නේ මේක එකපාරකට try කරලා බලන්න. මං මේකට වෙනම වීඩියෝ එකක් අනිවාර්යෙන් upload කරන්න. ඉතින් මේ තියෙන්නේ ඒකට මම beetroot juice දාලා කරපු එකක්. ඉතින් මේක ගොඩාක් benefits තියෙනවා මේකෙන්. මේක ගෑවම ඔයාගේ කොණ්ඩේ මාර shiny look එකක් එනවා. ඒ වගේ ඔයාට curl කොණ්ඩයක් තියෙනවා නම් මේක අනිවාර්යෙන් try කරන්න. මේක one of the best hair mask. ඉතින් මම flaxseed gel හදද්දී මේ ඉතුරු වෙන එක චූටි මේ වගේ container එකකට දාලා fridge එකේ තියාගන්න පුළුවන්. ඉතින් දවසට දෙපාරක්වත් මේක මූණේ ගන්න. මොකුත් ඕනේ ඒක ටික කර මූණේ ගාලා ඊට පස්සේ විනාඩි 15ක් වගේ පස්සේ වාට එක හොද ගන්න පුළුවන්. මේකෙන් මූණට මාරම brightness එකක් එනවා. ඉතින් මේක අනිවාර්යෙන් කරලා බලන්න. ඉතින් මේ වගේ වැඩිපුර හදාගත්තා නම් මට සතියකට වගේ පාවිච්චි කරගන්න පුළුවන්. මම දැන් ගන්න යන්නේ මම හදාගත්තු hair mask එක. ඉතින් මේක විනාඩි 20ක් වගේ ගාලා මම නාගන්නවා. ඉතින් මම නාලේ ඉවරුනාම මම බබාවත් නාවලා ඒ අයක time spend කරලා මගේ අනිත් වැඩ ටිකත් කරලා ටික වෙලාවක් ගියාට පස්සේ මම exercise කරනවා. ඉතින් මම YouTube එකෙන් බලලා මේ වගේ exercise කරලා ඊට පස්සේ මම to do list එකක් plan කරලා මම උදේ හදාගත්තු beetroot juice එක. ඉතින් මේ beetroot juice එකෙන් ටිකක් තමයි මම කලින් මගේ hair mask එකකටත් ගත්තේ. ඉතින් මේකත් බීලා to do list එකේ තියෙන විදිහට මගේ අනිත් වැඩ ටික කරගන්න තියෙනවා. ඉතින් මම හිතනවා අද මගේ වීඩියෝ එක ඔයගොල්ලෝ enjoy කරා ඇති කියලා. And thank you so much for watching my video. Bye.